You go down just like Holy Mary, Mary on a cross. Your beauty never ever scared me, Mary on a cross. Hi guys, welcome back to my YouTube channel. අලුත් අවුරුද්දට ඔන්න අපේ ගේ වටේ දේවල් නම් ඔක්කොම දැනටම සෙට් වෙලා ඉවරයි. සම්පූර්ණ මුළු මිදුලම හරිම ලස්සනයි, මල් හැදිලා ගෙඩි හැදිලා. පරිසරයට වෙනම ලුක් එකක් ඇවිල්ලායි තියෙන්නේ. මේ මාසෙ පුරාවටම තියෙන හරිම පොසිටිව් වයිබ් එකක්. I love it. ඔයාලත් එක්ක මම මෙච්චර දවස් බෙදාගත්තේ මගේ ඇකඩමික් ලයිෆ් එක ගැන ගොඩක් නෑ. මම මගේ පර්සනල් දේවල් වැඩි ඔයාලත් එක්ක ෂෙයා කරේ නැහැ. එකක් දෙකක් vlogs වල මම මේ දේවල් ඔයාලත් එක්ක බෙදාගත්තා. අද මම හදන්නේ ඔයාලවත් එකතු කරගෙනම සම්පූර්ණ ගේම ඩීප් ක්ලීන් එකක් දෙන්න. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඔක්කොටම කලින් ඔළුවට තෙල් ටිකක් දාගන්න ඕන ළමයි. මොකද ගිය ටිකේම වැඩ විතරයි මගේ ඔළුව කර වෙලා වගේ තිබුණේ. මම දන්නේ නැහැ කියන අනිත් අය ගැන නම්. හැබැයි අලුත් අවුරුද්ද කියන එක නම් මට සෑහෙන ෆීල් වෙන දෙයක්. මම පොඩි කාලේ ඉඳන්ම අලුත් අවුරුද්දට හරිම කැමති ළමෙක්. මම සාමාන්‍යයෙන් තනියම වැඩක් කරන්න කැමති කෙනෙක්. කාගෙන්වත් ඩිස්ටර්බ් එකක් නැතුව පාඩුවේ. So I just doing my thing and enjoying every bit of it. ඒ හින්දා මේක මට මං ආස විදිහට වැඩ කරන්න හම්බෙන වීකෙන්ඩ් එකක්. ඔයාලගේ ෆැමිලි වලත් ඉස්සර අවුරුද්දට එකතලා ශ්‍රී ලංකාවේ අයියලා අක්කලා කට්ටිය ඔක්කොම දැන් වෙන වෙන රටවල් වලට ගිහිල්ලා ඇති. හැම අවුරුද්දකම ඉන්න කට්ටිය එක්කෙනෙක් දෙන්නෙක් හරි අඩු වෙනවම තමයි. ඉතින් අවුරුදු එන්න එන්න පාළු වෙනවා වගේ වයිබ් එකක් තියෙනවා. मेरे मन ये बता दे तू किस ओर चला है तू क्या पाया नहीं तूने. ගණන් වල 2000 ගණන් වල ළමයින්ට අනිවාර්යයෙන්ම මෙන්න මෙහෙම එකක් තියෙනවාමයි. මේක තමයි මම මගේ ජීවිතේ පළවෙනි වතාවට අකුරු ලිව්වේ. මම තාම මේක තියාගෙන ඉන්නවා. මේක අපේ අම්මා කාලයක් පරිස්සම් කළා. මම දැන් ඒක පරිස්සම් කරලා තියන් ඉන්නවා. මොකද මේක මට සෑහෙන වටින මෙමරි එකක්. कहे धड़कन तुझसे क्या मितवा. අද ඉතින් රෑ වෙනකම්වත් කඩරලා හැබැයි අන්තිම බස් එකේ තමයි යන්න ඕනේ බල් ටික ගන්න. ඒ හින්දා ටක් ගාලා ලෑස්ති වෙලා යන්න. තෙල් දැම්ම වගේම නාගන්නත් එපයි දැන් ඉතින් රෑ වුණත්. බස් එකේ අන්තිම සීට් එක මාර ෆන් නේද ගයිස්? වැඩ කරලා එන්නට බෑපු හින්දාද කොහෙද මන්ද මාරම බඩගින්නක් ආවා. එහෙමම කොච්චි කොත්තුවක් කන්න ඕනේ කියලා හිතේලා අපි දෙමළ සයිවල් කඩේකට ගියා. මෙතනින් කාලම බඩ ටික ගන්න යන්න. ආවෙ නම් ගෙදරට යන කරන බඩ ටික විතරයි ගන්න ඕනේ කියලා. හැබැයි ආවට පස්සේ බලන්නකෝ. මේ බඩු ගන්නවා කියලා නේද ආවේ? ඔව්. එහෙනම් මේ බඩුද ගන්නෙ? ඒ උනාට ඉතින් දැන් ආයෙත් ඇතුමක් ගන්න නැහැ. අයියෝ. Hey guys, I gotta tell you something kind of weird. බඩු ගන්න යන එකේ මම ආසම පාට් එක තමයි මෙන්න මේ ගැජමැටික් එක තල්ලු කරන් යන එක. මේක ටික ටික බඩු පිරෙද්දි තල්ලු කරන් යන එක මට වෙනම ෆීලිං එකක්. ඉතින් මම දන්නවා this might have happened to you too. මට ඇත්තටම අම්මත් එක්ක ඇඳුමක් මොකුත් බලන්න යන්න ඕනේ නෑ මේ පාර අවුරුද්දට වැඩත් එක්ක. වීකෙන්ඩ් වලත් යුනිවර්සිටි යන්න උනා. අන්තිම වෙනකන් වැඩත් කරත් නැතිප්පා. ඒ හින්දා අපිට කලින් අවුරුදු වල වගේ ඇඳුම් ගන්න shopping යන්න හම්බුනේ නැහැ.
එකේ එන්නේ අවුරුද්දට කලින් දවස් 2 බ්ලොග් එකක්. අනිත් ආසම වැඩි තමයි අවුරුදු කාලේට හැමෝම පොරක බඩු ගන්න නිසා අපිටම කියලා බඩු දාගන්න පුළුවන්. අපේ අම්මගේ බඩු ලැයිස්තුව අරන් ඉවරයි. එහෙනම් අපි දැන් ගෙදර යමු. වොෂ් දාලා ගෙනාවු බඩු ටිකත් ලස්සනට පිළිවෙලක් කරලාම නිදා ගන්නවා කියලා හිතුවා. මොකද හෙට මට තියෙනවා ගේ අස් කරපු ගේ හොදන්න. කියනනම් ගෙදරට ඕන කරන බඩු ටික විතරයි අරගන්නේ කියලා. පස්සේ අන්තිමට shopping උත් ගිහින් ඔක්කොම කරලා ඉති රෑ 10ක් වුණා. චූරි කාලේ දම්මා මායි අක්කයි දෙන්නම තාත්තත් එක්ක ලොකුට ටයිම් ස්පෙන්ඩ් කරලා නැහැ. තාත්තා යුද්ධ නිසා ඩියුටි නිසා අපේ ගෙදර අපේ තාත්තත් එක්ක ඉඳපු කාලය ගොඩක් අඩුයි. අදටත් ඒක ඒ විදිහමයි. ඉතින් අවුරුදු කියන්නේ අපි මුළු අවුරුද්දටම තාත්තගෙන් බත් කටක් කන එකම දවස. ඉතින් අපිට ඒක සෑහෙන වටිනවා. මම පාන්දර 4 වෙද්දී අම්මත් එක්ක හැරලා ලිපගිනි මලවලා ඔක්කොම කරලා ඊළඟට අපි රෙඩි වුණා 6 වෙද්දී අවුරුදු කැමමේසෙට අපි ජීවත් වෙනකොට ගොඩාක් මාටින් අපේ සතුටනේ. ඉතින් ඔයාගේ වටපිටාව ලස්සනට තියාගන්නවා වගේම ඔයත් ලස්සනට ඉන්නවනේ. ඒකේ අනිත් පැත්තත් එහෙම ඔයා ලස්සනට ඉන්නවා වගේම ඔයාගේ වටපිටාවත් පුළුවන් තරම් ලස්සනට තියාගන්න ඕන. එහෙනම් ඔයාලා හැමෝටම බයි බයි. අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.